නිමාලි හැමදාම හිතුවේ එයා කාර්යබහුලයි. ඒ නිසා මට කතා කරන්න බැරි වෙන්නේ නැති කියලා. එයාට මුදල් ඕන වුණාම නිමාලිව මතක් වුණා. එයාගේ දුකක් තිබුණාම නිමාලිව හොයාගෙන ආවා. හැබැයි දවසක් නිමාලි අඬපු දවසක එයාගේ දුකක් කියන්න ඕන වුණ දවසක එයා ආවේ නැහැ. හිටියෙත් නැහැ. මාස ගණනකට පස්සේ තමයි නිමාලි කල්පනා කරේ මෙයා මට ඇත්තටම ආදරය කරනවද එහෙම නැත්නම් මාව පාවිච්චි කරනවද කියලා. සමහරට ඔබේ සම්බන්ධතාවයත් මේ වගේද? පොඩ්ඩක් හිතලා බලන්න. අද මම සූදානම් වෙන්නේ ඔබව පාවිච්චි කරනවද නැද්ද කියලා ඔබට මඳුනගන්න පුළුවන් ලක්ෂණ 7ක් ගැන කතා කරන්න. පොඩ්ඩක් අහලා බලන්න. පළවෙනි ලක්ෂණය තමයි අවශ්‍ය වෙලාවට විතරක් ඔයාව හොයනවා. එයාට ප්‍රශ්නයක් තිබුණොත් ඔයාට කතා කරනවා. උදව් ඕන වුණොත් ඔයාට මැසේජ් කරනවා. ඒත් ඔයාට එයාව ඕන වෙලාවට එයා අතුරුදහන්. හොයා ගන්නවත් නැහැ. සයිකොලොජි වලින් කියන්නේ මේ one sided relationship එකක ලකුණක් කියලායි. දෙවෙනි ලක්ෂණය ඔබ හැමදාම සමාව දෙනවා. රණ්ඩුවක් වුණොත් සමාව ඉල්ලන්නේ ඔබ. වෙනස් වෙන්න උත්සාහ කරන්නේත් ඔබ. වැරද්ද හදාගන්න උත්සාහ කරන්නේත් ඔබ. සමහර රණ්ඩුවේ මූලිකම හේතුව ඔහු වෙන්න පුළුවන්. එයා වෙන්න පුළුවන්. හැබැයි ඔයා තමයි එකෙන් සමාව ගන්නෙ. හැබැයි එයා ඔයාට ඕනනම් ඉන්න. මේ වගේ හැසිරීමක් දිගටම තියෙනවා නම් ඒක ආදරයක් නෙවෙයි. අසමතුලිත සම්බන්ධතාවයක්. සමහරට ඔබටත් ඇත්තේ මේ වගේ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. තුන්වෙනි ලක්ෂණය ඔබේ හැඟීම් ගණන් ගන්නේ නැහැ. ඔයා ඕනට වඩා හිතනවා. ඔච්චර දෙයක් නෑනේ. මේ වචන නිතර අහනවා නම් නිතර කියනවා නම් ඔබේ හැඟීම් අවලංගු කරනවා නම් සයිකොලොජි වලට අනුව මේකට කියන්නේ ඉමෝෂනල් ඉන්වැලිඩේෂන් කියලා. ඒ කියන්නේ මේකත් අසම්පූර්ණ සම්බන්ධතාවයක එක්තරා ලක්ෂණයක්. හිතලා බලන්න ඔබටත් මේ ලක්ෂණය තියෙනවද කියලා. හතරවෙනි ලක්ෂණය ඔබට හැමදාම වරදකාරී හැඟීමක් දෙනවා. එයාගේ වැරද්දක් වුණත් අන්තිමට සමාව ගන්නේ ඔයා. මෙය ගිල්ට් මැනිපියුලේෂන් කියන මානසික පාලන ක්‍රමයක්. ඒ කියන්නේ මොන වැරද්ද වුණත් අන්තිමට ඒ වැරද්ද ඔයා විසින් සිදු වුණා කියන වරදකාරී හැඟීම තමයි ඔයාට දැනෙන්නේ. ඉතින් හිතලා බලන්න ඔයාගේ සම්බන්ධතාවයේදීත් ඔයාටත් මේ වගේ දැනෙනවද කියලා. පස්වෙනි ලක්ෂණය ඔබට සැනසීමක් නැහැ. ආදරය කියන්නේ ඔයාට සැනසීමක් දෙන්න ඕන දෙයක්. ඔයාව සනසන දෙයක්. හැබැයි ඔයා හැමදාම ඉන්නේ බයෙන් නම්. අද එයා කතා කරයිද? අද එයාට තරහ යයිද? මාත් එක්ක තරහ වෙයිද? මේ බය සාමාන්‍ය ආදරයක ලක්ෂණයක් නෙවෙයි. මෙහෙම බයකින් ඔයා ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්නේ අසමතුලිත ආදරයක්. ඒ වගේම ඔයා බොහෝ දුරට එයාගේ පාවිච්චි වෙන දෙයක් වෙන්න පුළුවන්. හයවෙනි ලක්ෂණය ඔබේ වටිනාකම අඩු කරනවා. ඔයාගේ හීන වලට එයා hina වෙනවා. ඔයාව අනිත් අයත් එක්ක හරියට සංසන්දනය කරනවා. ඔයාගේ අඩුපාඩු තමයි යාට පේන්නේ. ටිකෙන් ටික ඔයාට ඔයා ගැනම සැක හිතෙන්න පටන් ගන්නවා. ඇත්තටම මම කැතද? ඇත්තටම මම දක්ෂ නැද්ද? ඇත්තටම මට පර්සනැලිටි එකක් නැද්ද? වගේ ඔයාවම ප්‍රශ්න කරන අවස්ථාවකට ඔයා එන්න පුළුවන්. සමහරට ඔබත් දැනටමත් මේ ප්‍රශ්න කිරීම කරනවා ඇති. පොඩ්ඩක් හිතලා බලන්න. හත්වෙනි ලක්ෂණය ඔබ හැමදාම හිතන්නේ එයා වෙනස් වෙයි කියලා. මේක තමයි භයානකම තැන. තව ටිකක් ඉවසුවොත් හරි. මගේ ආදරයෙන් එයා වෙනස් වෙයි. ඒත් ආදරය කරන කෙනෙක් වෙනස් කරන එක මැජික් එකක් නෙමෙයි. ආදරයෙන් වෙනස් කරන්න හැමෝම බෑ. ඇත්තම කිව්වොත් වෙනස් වෙන්න ඕන කෙනෙක් වෙනස් වෙන්නේ Tamanටම ඕන වුණොත් විතරයි. ඉතින් මේ කරුණත් ඔයාගේ සම්බන්ධතාවයේ තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මේ ලකුණු එකක් දෙකක් තිබුණා කියලාම කෙනෙක් නරකයි කියන්න නම් බෑ. තේරුණාද? හැබැයි මේ හැසිරීම දිගටම සිද්ධ වෙනවා නම් ඔයා ඔයාගෙම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඒ තමයි මම මේ සම්බන්ධතාවයේ ආදරයක් ලබන කෙනෙක්ද? නැත්නම් මාව මෙයා පාවිච්චි කරනවද? ඔන්න ඔය ප්‍රශ්නවා හිතලා බලන්න ඕනේ. මේක දිගින් දිගටම සිද්ධ වෙනවා. හැබැයි ඔයා ආදරයක් ලබන තැනක නෙමෙයි ඔයා පාවිච්චි වෙන තැනක ඉන්නවා කියලා ඔයාටම තේරෙනවා නම් මම හිතන්නේ කොහොම හරි හිත හදාගෙන ඒයින් ඉවත් වීම තමයි ඔයා කළ යුත්තේ. මතක තියාගන්න සැබෑ ආදරය ඔබව බිඳ දමන්නේ. ඒක ඔබව නැවත නැවත බොහෝසේ ආරක්ෂා කරනවා.
ඔබට ගෞරව කරනවා. ඔබ වටිනා කෙනෙක් කියලා දැනෙන්න සලස්සනවා. ඒක තමයි සැබෑම ආදරයක ලක්ෂණය. එසේනම් මම හිතන්නේ ඔබේ ජීවිතේ මේ කරුණ හරිම වැදගත්. ඔබටත් ආදරය ලබන කෙනෙක්ද ඔබ පාවිච්චි වෙන කෙනෙක්ද කියන දේ ඔබත් දැනගත්තොත් ජීවිතේ ඉදිරියට යන්න ඔබට ලොකු පහසුවක් වේවි. ඒ නිසා මේ වගේ වටිනා කරුණු දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තබා ගන්න. නැවතත් එකතු වෙන්න හිතට හඬක් සමගින්.